කොහොමද කොල්ලෝ ටික එන අද ගෙනලා තියෙන වීඩියෝ එක තමයි ඔයාලා කොහොමද ෆොටෝ එක ස්වැප් කරගන්න එක ස්වැප් කරගන්න කියලා දන්නේ නැද්ද? දන්නේ නැති එක තමයි අද කියලා දෙන්නේ. බය වෙන්න එපා. කොහොම හරි අද ගෙනල්ලා යන්නේ ස්වැප් කරන එක. ස්වැප් කරනවා කියන්නේ AI එකක් පාවිච්චි කරලා වෙන කෙනෙක්ගේ මූණක් වෙන කෙනෙක්ගේ ෆොටෝ එක මූණට දාන්න හදන්නේ. ඉතින් මේ ඉන්නේ කවුද කියලා ඔයාලා දන්නවනේ. කාංචනා අනුරාධි. කවුද? කාංචනා අනුරාධි. ඉතින් ඊට පස්සේ ඉන්නවා අපි මිස්ටර් බීස්ට්. දැන් මම කරන්න යන්නේ මිස්ටර් බීස්ට්ගේ මූණ අරගෙන කාංචනා අනුරාධිගේ මූණට දාන්න. කරන්නේ කොහොමද කියලා හිතන්නේ? ඒක තමයි අද කියලා දෙන්න ආවේ. බලන්න ලස්සනට ඉඳී කියලා මමත් හිතනවා. හැබැයි දැක්කම hina වෙන්න එපා. hina වුණොත් යන්න මෙතනින්. හරිද? කොහොම හරි මේ මිස්ටර් මිස්ගේ මූණ අරයාගේ මූණට දාන්න තමයි දන්නේ. මේ තියෙන එන්ඩ් එක. හරි hina වුණා ඇති. දැන් යන් වීඩියෝ කොහොමද කරන්නේ බලන්න. හරි ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕන ඔයාලා ෆොටෝ දෙකක් හොයාගන්න. ඒ කියන්නේ කොල්ලෝ මේ මං කරන්න යන්නේ ඉස්සෙල්ලා හිට මිනිහගේ මූණ මෙන්න මේ මිනිහගේ මූණට දාන්න හදන්නේ. ඉතින් ඔයාලත් ඕන ෆොටෝ දෙක ඔයාලා සිලෙක්ට් කරගෙන තියාගන්න. ඉතින් මම Google එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ දෙක. හරි. දැන් කොහොම හරි අපි යන්න ඕන Chrome app එකට. එන විදිහට Chrome app එක open කරලා ඊට පස්සේ search කරන්න ඕන. දන්නවද search කරන්නේ කොහොමද කියලා? ඔය පෙන්නනම තියෙන ඔය search කියන එක click කරහල්ලා. අන්න එහෙම. දැන් යන් වීඩියෝ එකට. හරියට ටග්. හරි. දැන් උතන URL search කරන්න තියෙන දන උතන search කරන්න වල remake.ai කියලා. ඔය මම යටින් දාලා තියෙන්නේ. අන්න ඔහම search කරලා ඔයාලා search කරන්න තියෙන්නේ. type කරලා search කරන්න. ඊට පස්සේ ඔටෝ ඔයාලා redirect වෙනවා එයාලා remake website එකට. ඉතින් ඔයාලා කරන්න ඕන ඔයාලට තියෙන free swap කියලා තියෙන එක ඊතාලේ වෙන කොහෙවත් යන්නේ ඒක කමන්නේ. free swap කියන එක ඔබලා ඊට පස්සේ මේ වගේ interface එකට ඔයාලා ගෙන්නවේ original image කියන එක ඔයාලට original image එක දාලා යටින් target face කියන එක target කරන face එක දාන්න තියෙනවා. ඒ කියන්නේ උඩින් දාන්න ඕන ඔයාලා හදා ගන්න ඕන මූණ. මේ හදා ගන්න ඕන ෆොටෝ එක යටින් දාන්න ඕන මොන මූණ දෙන්න ඕන කියලා. හරිද? හරි මම දැන් කරලම් පෙන්නන්නම්. ඔයාලා කරන්න ඕන ඔතන upload original image කියන එක ටච් කරන්න. කියන්නේ upload image කියන එක ටච් කරන්න. ඉතින් ටච් කරලා පස්සේ ඔයාලා gallery එකට delete වෙනවා. එතනින් ඔයාලා original image එක නැත්නම් ඔයාලා හදා ගන්න ඕන ෆොටෝ එක එතන select කරලා done දෙන්න. done දුන්නා පස්සේ මේ විදිහට ඒක website එකට වැටෙනවා. ඊට පස්සේ ඔයාලා ගන්න තියෙන යට තියෙන upload swap image කියන එක ඔපන්. ඒක import පස්සේ ආයෙත් redirect වෙනවා. ඊට පස්සේ ඔයාලා target කරන face එක නැත්නම් මොන මූණ දෙන්න ඕනේ අර ෆොටෝ එකට කියලා ඔයාලා මෙතන select කරලා done දෙන්න. ඊට යට තියෙන swap කියන එක import පස්සේ ඔයාලට තප්පර 5කින් මෙන්න මේ වගේ ෆොටෝ එකක් ඔයාලා බලා ගන්න පුළුවන්. ටිකලා කරගෙන හරිද? ඊට පස්සේ ඔන්න ඔයගොල්ලෝ ඔයාලට end එක බලා ගන්න පුළුවන් කොහොමද නේ? බලහල්ලකො මූණේ ලස්සන. හරි. දැන් උඩ බලන්න පොඩ්ඩක්. උඩ තියෙන මූණයි මේ මූණ එක නැද්ද බලන්න. හරි පොඩි වෙනසක් තියෙනවා. ඔයාලා ඒක හොයන්න එපා. හරිද? කොහොම හරි ඔයාලා හදන එක සුපිරියට එනවා. ඉතින් ඩවුන්ලෝඩ් කියන එක ගොම ඩවුන්ලෝඩ් උත් වෙනවා. MB ගොඩක් යන්නෙත් නැහැ, KB ගණක් යන්නේ. ඉතින් ඕක තමයි අද ගෙනාපු වීඩියෝ එක. subscribe කරපල්ලා, like කරපල්ලා, comment කරපල්ලා ගෙනාවු අන්තිම වීඩියෝ එක කියලා හිතන්න එපා පළවෙනි වීඩියෝ එක. හොඳේ? අපි යා.